guys. ඉතින් ඔන්න අද මං අරන් ආවේ හැමෝම දන්න Temu එකෙන් ආපු ඕඩර් එකක් අන්බොක්ස් කරන්න. ඉතින් මේක තමයි මට ආපු පළවෙනි Temu ඕඩර් එක. තනියෙන් මේක බලනකොට මට හිතුණා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න එක හොඳයි කියලා. මහා ලොකු ගණන් ගියේ නැහැ. මම හිතන්නේ ඩොලර් 9 ගණනක එකේ රුපියල් 3000 ගණනක ඕඩර් එකක් තමයි මේ. චූටි බෑග් එකක්. බලමු මොනවද තියෙන්නේ කියලා. පළවෙනි එක මෙන්න මේක. මේක ගානින් මට මතකයි රුපියල් 300 ගණක් හරි 400 ගණක් හරි. මේක මොකක්ද දන්නවද? චූටි අර මේ බෑග් එක. හැබැයි ඒක නම් කියුට් ආ. අර තිබ්බ විදිහට දාලා තිබ්බ ෆොටෝස් වල තියෙන විදිහටම තියෙනවා මේ. මේක ගර්ල්ස්ලට ගොඩක් ඕනි වෙනවා. සරලව වෙන්නේ අර ටිෂුස් දාගන්න. එහෙම නැත්නම් අර පැඩ්ස් වගේ අරන් යන්න. නැතුව ඔය සාමාන්‍යයෙන් ගර්ල්ස්ලා ඉස්කෝලේ ළමයි ඉන්නවා. එයාලා නිකන් පත්‍රකොළ ලොතාගෙන කවර ලොතාගෙන මෙන්න මේක හරි කියුට්. මේ ඕනි තැනක අර පේන අරන් ගියත් කමන්නේ ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ දෙයක් දාගන්න. ඒ වගේ දෙයකටම තමයි මම මේක ඕඩර් කරේ. එහෙම දෙයක් හිතලමයි. ඉතින් මට මේක නම් මරු සැටිස් හොඳටම. පළවෙනි ඕඩර් එකනේ. ටිකක් බයෙන් දැම්මේ. මට ඒක 3000 ගණන් කියන්නේ පොඩි ගණනක් නෙමෙයි ඇත්තටම. මේක නම් අර මේ ටූල් එක අර අපි මේ white heads black heads කුරුලා හැම එක එන්නේ ටූල් එක. ඒක නම් රුපියල් 140ක් 120ක් වගේ. මේ ස්ටිකර් පැක් එකක්. මේක මම ගත්තේ මගේ බිස්නස් එකට ඕනේ මේ කියලා හිතාගෙන. ස්ටිකර් මම හිතන්නේ එතන බන්ඩල් එක 50ක් දුකද 50ක් හරි. ඔව් 50ක් තියෙන. කියුට් ස්ටිකර්ස් වචනයෙන් නැහැ. ඊළඟට බොක්ස් එක නම් පොඩ්ඩක් ඩාම් වෙලා ඩූම් වෙලා. සන්ග්ලාස් දෙකක්. මම මේ කලර් එකකින්ද දැම්මේ. මට මතක නැහැ මම පින්ක් කලර් එක දැම්මේ. මට ඇවිල්ලා තියෙන්නේ මේක. ඒක නම් ටිකක් ඩේන්ජරස් වගේ කැඩේ කියලා බයයි. අවුලක්ම නෑනේ. ඒක මට වඩා අපේ මේ සුදු හතට වෙච්චි. ලස්සනයි ඒක. මේක. ඒතකොට මේකත් මං හිතන්නේ රුපියල් 300 ගණන්ද කොහෙද? මතක නෑ සෝරි. මං අනිවාර්යෙන් මේ යටින් දාන්නම්. හොඳ අයිටම් එකට ෆොටෝ එක ප්‍රයිස් එකත් එක්කම. මේ බ්‍රෂස් මේකප් බ්‍රෂස් අනේ උනට මං හිතුවා මීට වඩා ලොකු ඇති කියලා මේක. හැබැයි 300 ගානට මෙච්චර තමයි නේද දෙන්න පුළුවන් ඇති. මං හිතුවා මේ පින්සල් එහෙම මේ එන ලොකුවට ඇති කියලා මේක 1 2 3 4 5 6 7 8ක් තියෙනවා. මේ 8ම රුපියල් 300 ගාණක් ගියේ. ඉතින් 350 ගාණක් දුවද අවුලක් නැහැ. ඉතින් නේ ගාන හැටියට හොඳයි බාන්නේ. ඊළඟට මේක මොකක්ද මේ? ලිප්ස්ටික් එකක්. මේක ගාලා බලමුද? ගාලා තියෙන්නේ මම එකක්. මම බලාපොරොත්තු වෙන එක මොකද මම මේක AliExpress එකෙන් එකපාරක් AliExpress වචන කියවෙන්නේ නැහැ සෝරි. AliExpress එකෙන් දැම්ම එකපාරක් කෝඩ් එකක් මේ ඒක මේ කලර් එකමයි
මේ සුවඳමයි. බ්‍රෑන්ඩ් එක මේකද දන්නේ මට මතක නැහැ. මේ වගේම තමයි. ඒක මේ පස්සේ වෙලාවක ගාමු හරි. ඊළඟට ඒක ගාන මට ඇත්තට මතක නැහැ. 200 ගන්නද පොඩි. මේක නම් සුදු මහත්තයාට. බලමු සැටිස්ෆයිඩ් දන්නේ. චේන් එකයි මුද්දකුයි ස්ලට් එකයි. මේ මුද්ද මට නම් ඉතින් මේ මාපට ඇඟිලට ලොකුයි. එයාට ඇති වෙයි නේද? හැබැයි ඒක ෂෝක් අස්සන. ඒක ලොකු ඇතියක්. මේක බේස්ලට් එකක්. ඒකත් එයාට නම් ඇති. ගන්නට තියෙනවා. මේ මාලේ නම් හීනේ නේද? මං හිතුවා ටිකක් මහතට ඇති කියලා. මේ පෙන්ඩන්ට් එක. ක්‍රොස් එකක් තියෙන. මේක මෙහෙම තිබ්බ මේ සෙට් එකම රුපියල් 400 ගණක් වුණා. 450ක් විතර වගේ. අවුලක් නැහැ නේද? ඒ ගානට ෂේප්. එහෙනම් මේ මාළට අරයට පොඩ්ඩක් මේ දාම් දූම් වෙයි. මොකද මේ අර ෆොටෝ එකේ තියෙන මීට වඩා ටිකක් මහතට. ඒකේ ඇති සයිස් එකක්. මං හිතන්නේ මං මේකෙන් දැම්මේ වෙන මේ සයිස් අඩු එකක් වෙන්නේ නැති. ඒ සයිස් එක වැඩි වෙන එතන මේ ප්‍රයිස් එකත් වැඩි වෙනවා. අවුලක් නැහැ ඉතින් ගිහිල්ලා බලලා ගත්තා නෙවෙයි නේ හොඳ නේද? තවනෝද මේක මේකප් පවුච් එකක්. විදිහට තමයි මම ඕඩර් කරේ මගේ මේකප් බොටල් එක දාගන්න ඕනේ. හැබැයි මේ වෙන දෙයකට පාවිච්චි කරන්න පුළුවන් නේද මොනවා හරි දාගන්න. ෂූට් බෑග් එක. මේ ඒක ෂෝක් කරන්නේ. क्यूट මොකක්ද වචනේ cute items කියලා කියන්නේ කියේ. ඒක දන්න සිංහලෙන් කතා කරන්නේ. මේ බලන්න. හරි ලස්සනයි යන්නේ. මේකේ මම පින්ක් කලර් තේරුවේ මේ ඒක එතකොට ස්ටොක් එකේ තිබ්බේ නැහැ. මම හිතන්නේ එච්චරද කොහෙද නේද? තව එකක් තියෙනවනේ. අම්මෝ මේක සුදු මහත්තයාගේ ගැජට් එක. වතුනා සුදු මහත්තයාගේ මේ එයා දන්නේ නැහැ මේක මම්මයි ඕඩර් කරේ. මට හිත ගියපු නිසා කරාබෝ අනේ ඒක නම් ලස්සනයි. මේ බලන්න. ඒක ලස්සනයි. මම තේරුයි. මම ළමයි ඔක්කොම අයිටම් 9ක් තියෙනවා. ඒ 9ට ගියේ ඉතින් ඒ 3000 ගාන තමයි 3000 ගානක් හරි 2000 ගානක්. ඔව් 3000 ගානක් මම හිතන්නේ. 3700 දුක ඉච්චරයි ඕඩර් එක. මම තව ඕඩර් එකක් දැම්මේ නැහැ. මොකද මේකේ ඉන්න සති දෙකක් ගියා. හරියටම මම දැම්මේ 13 මට ආවේ 27. මාර්තු 13 දැම්ම මාර්තු 27 තමයි ආවේ ස්කයිනෙට් කියලා මොකක් හරි කුරිය සර්විස් එකක් කරේ මොකක් හරි වෙන්නේ නැද ස්කයිනෙට් කියලා. ඒකෙන් ගොඩක් බරක් වෙයි. මම දැක සමහරුන්ට සතියෙන් ආලා තිබ්බා දවස් 5න් ආලා තිබ්බේ. මාත් බලාපොරොත්තු වුණා මේක ඉක්මනට ඒකට අද සති දෙකක් ගියා. ඉතින් ඕක තමයි මගේ පළවෙනි ටෙමු ඕඩර් එක. ඕඩර් දාන්න බයෙන් ඉන්නා නම් කිසි දෙයකට බය වෙනවා පරක් කරලා හරි ඕඩර් එනවා කියලා මට කියන්න පුළුවන්. මොකද මාත් අතට හිතුවේ ඇත්තටම එන්නේ නැති වේද කියලා. හැබැයි එහෙම වුණේ නැහැ. ආවා. ඉතින් අයිටම් ටික මම ෆොටෝස් වලින් වීඩියෝ ගන්නත් එක්කම දානවා. thank you වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවට. ආදරේ ලයික් කරලා කමෙන්ට් එකක් දාලා හිතේ තියෙන මොන හරි තියෙනවා නම් ඒකත් කියන්න. okay bye. මගේ channel එක subscribe කරලා වීඩියෝ කරලා like එකක් දාන්න අමතක කරන්න එපා.